හෙලෝ ගයිස් කොහොමද ඉතින් ඔයාලට ඉතිං ඔයාලා ඒ කලින් වීඩියෝ එකේදී දැක්කේ මම මීට කලින් ඒ කියන්නේ 2026 අප්‍රේල් මාසේ 24 කරපු ඇන්ලයිස් එකක් ඒ කියන්නේ සෝලාන කොයින් එකේ වන්නව ටයිම් ෆ්‍රේම් එකේදී මම ඇන්ලයිස් කරපු කොයින් එකේ ඇන්ලයිස් වීඩියෝ එක තමයි ඔයාලා කලින් දැක්කේ. ඉතින් මගේ අතින් පොඩි මිස්ටේක් එකක් වෙලා තියෙනවා. ඉතින් ඒ වීඩියෝ එක කරද්දි මොකද මට මයික් එක මගේ ඇති මයික එක මියුට් වෙලා තමා තිබිලා තියෙන. ඉතිං ඒක වොයිස් එක මට රෙකෝඩ් කරලා දෙන්ඩ විදිහක් නෑ වීඩියෝකට ගැලපෙන විදිහකට. ඉතිං එහෙම කරන්න ගියොත් ඒකට ලොකු ටයිම් එකක් යනවා. මොකද ඒක කියන දේ හරියට මට පැහැදිලි කරගන්න හරි අමාරුයි. මොකද සෑහෙන දවස් ගානක් නිසා මම එකදි කියපු දේවල් හරියට මට එතරම් හිටරනෑ. නමුත් ඒ ගත්ත කන්ෆර්මේෂන් ටික ඔයාලට මෙතනදී ඔයාලට බලාගන්න පුළුවන්. වගේම සහ ඒක මේ එන්ට්‍රිය ඒ දීපු එන්ට්‍රිය මේ වෙනකොට අද දවස ඇවිල්ලා 2026 මැයි මාසේ 6 වෙනිදා. ඉතින් අද දවස වෙනකොට ඕල් TP හිට් කරලා තියෙනවා 108ක ගේන් එකක්. මේක ඔයාලට බලාගන්න පුළුවන්. මෙන්න 108.6ක ගේන් එකක්. ඉතින් මේක මම මේ කලින් වීඩියෝ එක මම YouTube එකට අප්ලෝඩ් කරේ නැහැ. මොකද ඒක ප්‍රූෆ්මන්ට් වීඩියෝ එකත් එක්කම මේක YouTube එකට අප්ලෝඩ් කරන්න කියලා තමයි මම හිතාන හිටියේ. මොකද මට ඒක ප්‍රූෆ්මන්ට් එකක් ගන්න අවශ්‍ය නිසා. වගේම මම මේකට ට්‍රේඩ් එකක් ඕපන් කරේ නැහැ. මොකද මම සාමාන්‍යයෙන් ඩිසිප්ලින් වලට අනුව ට්‍රේඩ් කරන කෙනෙක් නිසා. මොකද මම සාමාන්‍යයෙන් එක ට්‍රේඩ් එකයි ඕපන් කරන්න එක වතාවකට. ඉතිං මම ටයිම් ෆ්‍රේම් එක මාරු කරගත්තා. මොකද මේක පොඩ්ඩක් වලට බලන්න පැහැදිලි නිසා. ඉතින් ඔයාලට පේනවා ඇති එන්ට්‍රියට ඇවිල්ලා. ඉතිං මෙතනින් මාකට් එක අප එකක් ගිහින් තියෙනවා. වගේම සහ මෙන්න මේ පොයින්ට් එකේදී නැවත මාකට් එක ඩවුන් එකක් එන්න ගොඩක් දුරට තියෙන. ඉතින් මම මේකට එන්ට්‍රියක් ප්ලේස් කරන්න ප්ලෑස්ති පිට කියන්නේ සූදානම් පිට මම ආවේ නැහැ. මේ වීඩියෝ එක කරන්න ගත්තේ නැහැ. ඉතින් ඔයාලට පේන ඇති මෙන්න මේ දේවල් මම කලින් වීඩියෝ එකේදී මේ දේවල් මම මාක් කරලා තිබුණේ. ඉතිං මේක තමා ඒක ඒ වීඩියකට අදාළ ප්‍රූෆ්මන්ට් වීඩිය එක. ඉතිං මන් නැවතත් සමාවිලන. මොකද ඒක වීඩිය එක කලින් වීඩිය එක මට මයික එක ඔන් කරලා කරන්න බැරිච්ච ගැන. මොකද ඒක කිසිම අයිඩිය එකක් වලන. මම ඒ වීඩිය එක ස්පීඩප් කරලා වෙනම සවුන්් එකක් විතරක් ඇඩ් කරලා තියෙන්නෙත් ඒක නිසයි. ඉතිං මෙන්න මේක තමයි. ඉතින් ඒක ප්‍රූෆ්මන්ට් වීඩියෝ එක. මේකට මම ට්‍රේඩ් එකක් ඕපන් කරේ නෑ. මම ලයිව් මාකට් එකේ ඇනලයිස් කරලා තමයි ගොඩක් වෙලාවට YouTube එකට අප්ලෝඩ් කරන්නේ. එතකොට ඕන කෙනෙක්ට ඒක තේරුම් ගන්න පුළුවන් මම කරන මේ ක්ලාස් එක ඇත්තද පොඩි කියලා. වගේම සහ මේ ඇනලයිස් මම මගේ ක්ලාස් එකටත් දීලා දෙනවා. ඉතින් ගොඩක් අය ඒවට ට්‍රේඩ් ඕපන් කරලා තිබුණා. මම ඒවා මේ වෙලාවේ පෙන්වන්න යන්නේ නැහැ. මොකද ඒවා පර්සනල් දේවල් නිසා. මොකද මම කැමති නෑ වෙන කෙනෙක්ගේ දෙයක් අරගෙන මගේ ක්‍රෙඩිට් වලට දාගන්න. ඉතින් මගේම දේවල් විතරයි මම YouTube එකේ අප්ලෝඩ් කරන්නේ. සහ ඉතින් මේක තමයි ඒ වීඩියෝ එකේ කලින් වීඩියෝ එකේ තිබ්බ ප්‍රූෆ්මන්ට් වීඩියෝ එක. ඉතින් මේ ගැන කියන්න තමයි මම මේ වීඩියෝ එක කරේ. ඉතින් channel එක subscribe කරලා නැති කට්ටිය subscribe කරන්න, දන්නේ නැති අයට බලන්න share කරන්න, මගේ channel එක grow කරගන්න support එකක් දෙන්න. ඉතින් එහෙනම් හැමෝටම good luck.